මේ සියලු දෙවිවරුන්ගේ ඇඟවල් සාමාන්‍යයට වඩා විශේෂයි. ඒ සාමාන්‍යයට වඩා විශේෂ ශරීර සහිත දෙවිවරුන් වන්දනාමාන කරන සමාජයකට තථාගතයන් වහන්සේ සාමාන්‍ය මානවයෙක් හැටියට දාන්න සාහිත්‍යකරුවා සූදානම් නැහැ. බෞද්ධ සාහිත්‍යකරුවා. එක කරුණක් මේකෙන් තහවුරු කරගන්න පුළුවන් අද අපිට තියෙන මේ වෙලාවේ හැටියට. නිකන් හිතලා බලන්නකෝ. නලල කියන්නේ මිනිස් ඇඟක කෙස් හැදෙන්නේ නැතිම තැනක්. කෙස් හැදෙනවා නම් හැදෙන්නේ නැතිම තැන් අතරින් එකක් තමයි නලල කියන්නේ. තථාගතයන් වහන්සේට ඌර්ණ රෝම ධාතුවක් තියෙනවානේ. ඒ ඌර්ණ රෝම ධාතුවේ දිගක් තියෙනවා. ඌර්ණ රෝම ධාතුව දිගට මෙහෙම ඇදලා තියාගත්තට පස්සේ අතෑරපුවම ආපහු ගින් කරකලා හිටිනවයි කියලා කියන එකත් සාහිත්‍යය තියෙනවා. මේ කොහොම සාහිත්‍යය තියෙනවා. සාහිත්‍ය නින්දාවට හැම දිනාටම තිරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව ගැන සඳහන් වෙන්නේ බෞද්ධ ධර්මයේද එහෙම නැත්නම් බුදු දහමේද එහෙම නැත්නම් බෞද්ධ සාහිත්‍යයේද බුදු දහමත් එහෙම නැත්නම් බෞද්ධ ධර්මයත් ඒ වගේම තමයි බෞද්ධ සාහිත්‍යයත් අතරේ තියෙන වෙනස අපි හොඳින් අඳුන ගන්න ඕනේ. ඒක හොඳින් අඳුනගත්තේ නැත්නම් වෙන්නේ දහමත් සාහිත්‍යයත් පටලවාගෙන දහමේ හැසිරෙන්නේ නැහැ. හැබැයි බෞද්ධයෙක් විදිහට පෙනී සිටිනවා විතරයි. ඇත්තටම බුදු දහම එහෙම නැත්නම් බෞද්ධ ධර්මය කියන්නේ මොකක්ද? බෞද්ධ ධර්මයේ මේ විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකාබෝධ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියන්නේ ඇයි? තථාගත කියලා භාගතුන් වහන්සේට දේශනා කරන්නේ ඒ කියන්නේ නමින් හඳුන්වන්නේ කාරණා කීපයක් කියනවා දේශනා කරනවා. එක් කාරණයක් තමයි මේ ලෝකේ භාගතුන් වහන්සේ යම් රාත්‍රික සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද ඒ වගේම තමයි යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පින්වත් පවදාලාද ඒ අතර කාලය තුල යමක් දේශනා කළාද පනවා වදාලාද පිහිටවා වදාලාද ඉස්මතු කළාද අනේ එය ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. අන් ආකාරයකින් සිදු වෙන්නේ නැහැ. අනේ නිසා බුදුරජාණන් වහන්සේට තථාගත කියලා ඒ නමින් බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියන්නේ අන්නේ අර්ථයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ කිව් දේ ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. සිදු වෙනවා නම් මොකද්ද ඇත්තටම බෞද්ධ ධර්මය කියන්නේ? මේ ලෝකේ සිදුවිය හැකි දේත් සිදු නොවිය හැකි දේත් ඒ ආකාරයටම බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා. ඒ දන්නා දකිනා වූ ඒ බුදුරජාණන් වහන්සේ එය මේ ලෝකයට ප්‍රකාශ කරනවා. එතකොට මේ ලෝකයේ සිදු විය හැකි දේ සිදු නොවිය හැකි දේ ඒ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරා. ඒ ධර්මය තමයි දේශනා විදිහට තිබෙන්නේ. රහතන් වහන්සේලා කටපාඩම් කරගෙන ඉන්පස්සේ අවුරුදු 1000 ගාණක් එක කටපාඩමෙම තියාගෙන රහතන් වහන්සේලා ඊට පස්සේ ඊටත් වඩා හොඳයි කියලා අදහසින් ගන්ථාරූඪ කළා. ලංකාවේදී සූත්‍ර දේශනා විනය ඒ වගේම තමයි අභිධර්මයේ විදිහට
එතකොට එහි අඩංගු වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ ලෝකේ සිදු විය හැකි සිදු නොවිය හැකි දේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ඉස්මතු කළා. ඒ තථාගතයන් වහන්සේගේ බුදු මුවින් දේශනා කොට වදාළ ධර්මය දේශනා විදිහට තිබෙනවා. අන්න එය තමයි බෞද්ධ ධර්මයේ වෙන්නේ. එතකොට මෙබඳු ආකාරයේ කල්පනාවන් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ආකාරයටම සිදුවෙන බව. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ සිදු විය හැකි සිදු නොවිය හැකි දේවල් ගැන ප්‍රකාශ කරද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ සක්විති රජ වෙන්න ස්ත්‍රියකට බෑ කියනවා. පුරුෂයෙකුටමයි පුළුවන් කියන්නේ. සක්ක දෙවියන් වෙන්න ස්ත්‍රියකට බෑ කියනවා. පුරුෂයෙකුටයි පුළුවන් කියන්නේ. දේශනා කරන්නේ. යම රජුරෝ වෙන්න බෑ කියනවා ස්ත්‍රියකට. පුරුෂයෙකුටමයි පුළුවන් කියන්නේ. ඒ වගේම තමයි මාරයා වෙන්නත් බෑ කියනවා ස්ත්‍රියකට. පුරුෂයෙකුටමයි පුළුවන් කියන්නේ. ඉතින් මේ බඳු ආකාරයේ දේවල් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේවා මේ ලෝකයේ සිදු වෙන දේවල්, තිබෙන දේවල්. වෙන දේවල්. ඒ වගේම තමයි සම්මා දිට්ඨියටපත් වුණ කෙනා තුල තියෙන අනිත්‍ය සංඥාව සංස්කාරයෙන් අනිත්‍යයි කියලා දකින්නව හැර නිට්ටයයි කියලා යාගේ දැකීමක් නැහැ කියනවා. සම්මා දිට්ඨියටපත් වුණ පුද්ගලයා සංස්කාරයන් දුකයි කියලා දකින්නව හැර සැපයි කියලා දකින්නේ නැහැ කියලා දේශනා කරනවා. සම්මා දිට්ඨියටපත් වුණ පුද්ගලයා ධර්මයන් අනාත්මයි තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා දකින්නව හැර තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා දකින්නේ නැහැ කියලා දේශනා කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේදී දේශනා කරන්නේ විශේෂයෙන්ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ යුතු පුද්ගලයන්ගේ උත්තමයන්ගේ පහළවීමක් මේ ලෝකයේ සිදු වෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු මනුස්සයෝ මේ මහ පෘථුවියේ පහළ වෙනවා. ඒක සිදු වෙන දෙයක්. ඒක ධර්මයක්. ඒක ධර්මතාවයක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් යුතු. එතකොට එබඳු ආකාරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු මේ ලෝකයට පහළ වෙන ඒ උත්තමයන් වහන්සේලාගේ ඒ උත්තමයන් වහන්සේලාගෙන් සිදුවෙන කාර්යයකුත් තිබෙනවා. ඒක සිදු වෙනවා මේ ලෝකේ. ආත්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන වෙලාවේ භික්ෂුන් වහන්සේලාටයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා දේශනා කරන්නේ. අනිත් එක බුදුරජාණන් වහන්සේ කලින් කාලට අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි අසාරයි ඒ කාරණා විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කලින් කාලට මේ ලෝකේ කියන්නේ මේ ලෝකේ මනුස්ස ලෝක විතරක් නෙමෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සහ අනිකුත් ලෝක සියලු ලෝක හතර පහ ආදී මේ විවිධාකාර ලෝකයන් තුල සිදුවෙන දේවල් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ මේ කාරණයක් දේශනා කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. ද්වත්තිං සීමානි භික්ඛවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි. මහා පුරුෂයෙකුට මහා පුරුෂ ලක්ෂණ 32ක් පිළිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මහා පුරුෂයෙක් කියලා කිව්වම ඒ මහා පුරුෂයා තුළ ලක්ෂණ 32ක් පිළිහිටනවා. හැබැයි මේ ලක්ෂණ 32 නිකන් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගෙන් දුන්න දායාදයක් නෙමෙයි. ඒක විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. මේ ශරීරයේ පිහිටන ලක්ෂණ ශරීරේ පුද්ගලයෙක්ගේ මිනිස්සෙක් විදිහට මේ ලෝකෙ ඉපදෙන ඒ මිනිසයා තුළ මිනිසයාගේ ශරීරයේ පිහිටන ලක්ෂණ ඒවා
ලක්ෂණ ශාස්ත්‍රය. ඒතර ශාස්ත්‍ර කීමක් නෙමෙයි. ඒ ලක්ෂණේ පිහිටන හැබැයි හේතුවකින් තමයි ඒ ලක්ෂණය ලැබෙන්නේ. ඒ හේතුව තමයි තමන් විසින් කරපු යහපත් ක්‍රියාවක පුණ්‍ය ක්‍රියාවක විපාක විදිහට ලැබෙන දෙයක්. එතකොට ඒ පුණ්‍යවන්ත බව ශාරීරියේ පිහිටනවා. ඒ පුණ්‍යවන්ත බව ශාරීරියේ පිහිටනවා. හැබැයි නුවණැති කෙනෙක්ම ඒක දන්නවා. මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයයි කියලා හැමෝටම තේරුම් ගන්න බෑ. හැබැයි දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැන යම්කිසි කෙනෙක් කියන්නේ නුවණැති කෙනෙක් ඒ කාලේ රාවයක් පැතිරලා ගියා. මහා පුරුෂයෙ බිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න ළඟයි. අපි කොහොමද ඒ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියලා අඳුරගන්නේ කියලා. අන්න එතකොට ඒ අඳුරගන්න උපකාරී වෙන ලක්ෂණ තමයි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා පුරුෂයෙක් මේ මහා පෘථුවියේ පහළ වෙනවා. ඒ මහා පුරුෂයා තුළ පහළ වුණාට පස්සේ පුරුෂයා තුළ ලක්ෂණ 32ක් තිබෙනවා. ලක්ෂණ. එතකොට යම් ක්‍රම වලින් ඒක දැනගන්න ඇති. ඒ කාලේ අසිත ඍෂිවරයාත් ධ්‍යාන වඩමින් ඊට ඒ ධ්‍යාන වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහටම අසිත ඒ ඍෂිවරයාට පුළුවන්කම ලැබිලා තියෙනවා දෙවියන් අතරේ පවා ගින් ඒ දිව්‍ය ලෝකවල යම් තැන්වල විවේක සුවයෙන් වාසය කරන්න. ඒතකොට ඒ ලැබුණ කතා බහත් එක්ක තමයි සමහරක් මේ ආකාරයේ ලක්ෂණයන් මිනිස්සුયો දැනගන්න ඇත්තේ. හරි. එතකොට මේ ලෝකයේ සිදුවෙන දේවල්. මේවා සාහිත්‍ය නෙමෙයි. සාහිත්‍ය කියලා කියන්නේ මොකද්ද? සාහිත්‍ය කියලා කියන්නේ යම් කාරණයක් ආරම්භය මුල් කරගෙන ඊට පස්සේ ඒකට අතිශෝක්තිය හෝ එහෙම නැත්නම් ඊට අඩුවෙන් හරි මොකක් හරි මේක බුදුරජාණන් වහන්සේ කියු දෙයක් නෙමෙයි. ඒකට සාහිත්‍ය කියන්නේ වෙන කෙනෙක් කියපු දෙයක්. ඒක අතිශෝක්තියක් වෙන්න පුළුවන්. ඒක මොකක් හරි තමන්ගේ වචන වලින් ඊට පස්සේ ලස්සනට පදවැල් ගොතලා කියපු කවියක් පද රචනයක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ කියන්නේ මේ ලෝකයේ සිදුවෙන දෙයක් ගැන. මේ ලෝකයේ සිදුවෙන දෙයක් ගැනයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටම කියන්නේ මහා පුරුෂය පහළ වෙනවා මේ ලෝකේ මේ මහා පෘථුවියේ මේ මනුස්ස ලෝකේ ඒ මහා පුරුෂයා තුළ ලක්ෂණ 32ක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා. යේහි සමන්නාගතස්ස මහා පුරුෂස්ස දේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා. ගති දෙකක් තිබෙනවා. ඒ ගති දෙක හැර වෙන දෙයක් ඒ මහා පුරුෂයාට ලැබෙන්නේ නැහැ කියනවා. ඒ තමයි සචේ අගාරං අජ්ජාවසති රාජා හොති චක්කවර්ති. එයා ගිහිගේ වාසය කරනවා නම් එයා සක්විති රජ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ සක්විති රජුරෝ ධාර්මිකව සක්විති රජු කියලා කියන්නේ ඒතර මුළු මහා පෘථුවියටම අධිපති වෙනවා. මුළු පෘථුවියටම අධිපති වෙනවා. එයා මේ මුළු පෘථුවියටම අධිපති වෙන්නේ යුද්ධ කරලා නෙමෙයි. ඒකේ පුණ්‍ය මහිමේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඒ නිසා ධාර්මිකව පාලනය කරනවා. එයාට මාණික්‍යයන් රත්නයන් 7ක් තිබෙනවා. රජ කෙනෙක්නේ. ඒ රජ කෙනෙකුට උවමනා කරන සියලුම පහසුකම් සියලුම ඒ රජ කෙනෙකුට උවමනා කරන සියලු දේ යාට ලැබෙනවා. එතකොට ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සචේකෝපන අගාරස්ම අනගාරියම් පබ්බජති. ඒ උත්තමයන් වහන්සේ මහා පුරුෂයා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යුතු ඒ මහා පුරුෂයා ගිහිගේ අතහැරලා පැවිදි බවට පත් වෙනවා නම් අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවට්ටච්ඡාතු. ඒ කියන්නේ කෙලෙස් බැහැර කරලා සම්පූර්ණයෙන්ම කෙලෙස් බැහැර කරලා සිත පිරිසුදු කරලා මනාකොට මේ ලෝකය අවබෝධ කරනවා. අරහං හෝති රහතන් වහන්සේ නමක් මනාකොට මේ ලෝකේ වෙන කිසි කෙනකින් අහන්න නැතුව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවා. අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවට්ටච්ඡාතු. මේ ලෝකයේත් එක්ක එකතු වෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් එතකොට මේවා මේ ලෝකේ සිදුවෙන දේ මේවා මේ ලෝකේ තිබෙන ධර්මයන්.
ධර්මතාවයන් ස්වභාවයන් මේවා න්‍යායන් හොඳට ඇත්තරම යම්කිසි කෙනෙක් අනිත් අයට හිතාගන්න බැරි ආකාරයේ යහපත් ක්‍රියාවල යෙදෙනකොට ඒවට කියනවා පුණ්‍ය ක්‍රියාවන් කියලා. මේ ලෝකේ මෙයාට මෙහෙම කරන්න පුළුවන්ද කියන තරමට අනිකන් ඇත්තටම අසිරිමත් පුදුම සහගතයි. හැබැයි කරන්නේ යහපත් දෙයක්. හොඳ දෙයක් කරන්නේ. අන්න එහි විපාක විදිහට කෙනෙක් මහා පුණ්‍යවන්තයෙක් බවට පත් වෙනවා. ඒ මහා පුණ්‍යවන්තයාට තමයි කියන්නේ මහා පුරුෂයා. ඒ මහා පුරුෂයා මේ මහා පෘථුවි පහළ වෙනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ යුතුයි. ඉතින් මේ මහා පුරුෂයන් අතරේ සක්විති රජුණටත් වඩා අග්‍ර වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් සක්විති රජුණට පිහිටන ශරීරයේ පිහිටන ලක්ෂණයක් තමයි මේ ඌන රෝම ධාතුන් වහන්සේ පිහිටීම. ඉතින් ඇත්තටම හිතාගන්න බෑ. මොකද උපදින හැම මිනිස්සයාගේම නල්ලේ රෝම නෑනේ. මන්ද? එතකොට දැන් මේ වර්තමානයේ උපදින සත්වයාගේ නල්ලේ රෝම නෑ කියලා භාග්‍යතුන් වහන්සේගේ මේ මහා පෘථුවියටම අධිපති. දැන් අනිත් එක සක්විති රජුරු මහා පෘථුවියට අධිපති වෙනවා. මිනිස්යන්ට මහා පෘථුවියට අධිපති වෙනවා. බුදුරජාණන් වහන්සේ අග්‍ර වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාවතා භික්ඛවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඥා නාසංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමකයති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පාද නැති දෙපා සිව්පා බහුපා රූපී අරූපී සංඤේ අසංඤේ නේව සංඥා නාසංඤේ මේ කියන්නේ මේ රක්ම ලෝකයන් ගැන. මේ සීල ලෝකයේ අතර බුදුරජාණන් වහන්සේ අග්‍ර වෙනවා කියලා දේශනා කරන්නේ. සීල ලෝකයේ අග්‍ර වෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සීල ලෝකයට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ඒ පදවිය ලබන්න මෞකසක උපදිද්දී විශේෂයිද නැද්ද? ඒ වගේම තමයි මෞකසෙන් බිහි වෙනකොට ඒ කරපු පුණ්‍ය විපාකේ ප්‍රතිඵලයක් විදිහට මේ ශරීරයේ ඒව පිහිටන්නේ නැද්ද? ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක පිහිටනවා ඒ විදිහටම. එතකොට ඒවා මේ බුදුරජාණන් වහන්සේ මම නිකන් ආවට ගියාට කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුත් එක්කම දැන් මේ විවිධාකාර දෙවියන්ගේ පොට්ටු තියෙනවා කියලා, ත්‍රිශූලයේ තියෙනවා කියලා, මේ මිනිස්ය අතරේ ඒ බඳු ආකාරී අය ඉන්නකොට, නායකයෝ ඉන්නකොට දේවත්වයෙන් සලකනවා කියලා එහෙම දෙයක් නෙමෙයි මෙතන කියන්නේ. ඒක සාහිත්‍ය. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න කියන්න මේ ඊට පස්සේ කවි හදන්න සින්දු හදන්න පුළුවන්. ඒක සාහිත්‍යයක වෙනම දෙයක්. මේ මොකද්ද? මේ තමයි මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි වට පහළි වදාළ ගෞතම මහරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කොට වදාළ මේ ලෝකේ සිදුවිය හැකි දේවල්, මේ ලෝකේ සිදුවිය හැකි දේවල් කියලා කියන්නේ ධර්මය. නොවිය හැකි දේවල් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එකක් ධර්මය. එතකොට ධර්මතාවයක් විදිහට දැන් අපිට මේවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරපු දේවල් සඳහන් වෙන්නේ වෙන තැනක නෙමෙයි. ඒ තමයි බුද්ධ වචනේ අඩංගු ත්‍රිපිටක ධර්මයේ. විශේෂයෙන් සූත්‍ර දේශනාවල ඒ වගේම තමයි විනය. දැන් සිත ගැන කතා කරන අභිධර්මයේ පව මේවා තිබෙන්නේ ධර්මයේ. මේවා ධර්මතාවයන් විදිහට තිබෙනවා. එතකොට මේ බෞද්ධ ධර්මයේ තියෙන දේත් සාහිත්‍යයයි කියමින් යම්කිසි කෙනෙක් කතා කරනවා නම් සමාජයට ඒක කියනවා නම් ඒක මොනතරම් අපරාධයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල පෙන්වා වදාළ දේ එයා මොන තරාතිරමේ කෙනෙක් වුණත් කමන්නේ. තරාතිරම වැදගත් නැහැ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙන එකක් යයි කියමින් ඒක සමාජගත කරනවා නම් එයා සත්පුරුෂයෙක් වෙන්නේත් නැහැ.
එතකොට මේ කාරණා අපි කියන්නේ ඇත්තටම බුද්ධ ශාසනයේ තව බොහෝ කාලයක් පවතිවා කියන අදහසෙන්. මොකද මෙබඳු ආකාරී උත්තමයන් වහන්සේ නමක් නේද කියන මේක බෞද්ධ සාහිත්‍ය නෙමෙයි. මේක මේ වෙන බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් සාහිත්‍යකරුවෝ ලියපු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල් දෙයක්. ඒක තමයි බුදු දහම කියන්නේ. මේක බෞද්ධ දර්ශනය කියන එක නෙමෙයි නිවැරදි වචනේ. දර්ශනය වෙන එකක්. ඒක Tamanට හිතෙන දේවල් ගැන කියන එකක් තමයි දර්ශනය. මේක දහම. මේක ලෝකෙ සිදු වෙන දේ අනිවාර්යයෙන්ම. සිදු නොවන දේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ අඳංගු වෙන්නේ විශේෂයෙන් මේ සූත්‍ර දේශනා තිබෙනවා. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ තමයි තිබෙන්නේ මේ දීඝනිකායේ පාටික වර්ගයේ ලක්ෂණ සූත්‍රය. තුන්වෙනි පොත් වහන්සේගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලක්ෂණයන් ලැබීමට හේතුව දේශනා කරනවා. මම ඊයේත් මේ කාරණේ ගැන ප්‍රකාශ කරා. ඒකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලැබීමට හේතු වන දේවල්. විශේෂයෙන්ම අපි කතා කරන මොකද්ද මේ ඌණ රෝම ධාතුන් වහන්සේ ගැන සඳහන් වෙන තැන. ඒ තමයි මේක මුලම මේක මගහැරලා තියෙනවා මේ දේශනාවේ ලක්ෂණ සූත්‍රයේ මුලම මේ ලක්ෂණය ගැන මගහැරලා තිබුණත් විස්තරයේදී බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මගහැරලා නෙමෙයි විස්තරයේදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ඒ තමයි ඊයේත් මම මේ කාරණේ ගැන කිව්වා 24 වෙනි මහා පුරුෂ ලක්ෂණයත් 25 වෙනි මහා පුරුෂ ලක්ෂණයත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. යම්පි බික්කවේ තථාගතෝ පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස බුහුතෝ සමානෝ මුසාවාදම් පහාය මුසාවාදා පටිවිරතෝ අහෝසි. සත්‍යවාදී සත්‍යසන්දෝ තේතෝ පච්චායිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. එතකොට මේ මහා පුරුෂ ලක්ෂණය ලැබීමට හේතුව හැබැයි එක ජීවිතයක් තුළ විතරක් නෙමෙයි මේ අතීත ජීවිත තුළ එක ජීවිතයක් තුළ විතරක් නෙමෙයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ ගැන පමණක් නෙමෙයි මේ මහා පුරුෂ ලක්ෂණය ලැබීමට හේතු වන දේ කාරණේ ගැන දේශනා කරන්නේ. ලක්ෂණය ලැබුණට විතරක් බෑනේ මදිනේ. ඒ ලක්ෂණේ තියෙන කෙනා එතකොට පුණ්‍යවන්ත බව. එතකොට ඒක විපාක මේ මදු ආකාර විපාක ලබන කෙනෙක් කියලා අඳුර ගන්න තියෙන ශරීර ලක්ෂණයක් තමයි අරක. ඒ ලක්ෂණයෙන් නෙමෙයි ඇත්තරම විපාක ලැබෙන්නේ කරපු දේ විපාක තිබෙනවා. හැබැයි එබඳු ආකාරي පුණ්‍ය මහත්කම ඉපදුන ඒ උත්තමයන් වහන්සේගේ ශරීරය වෙනස්. අනිතට වඩා ලස්සනයි මහා පෘථිවියටම අධිපති වෙන කෙනා අනිවාර්යයෙන්ම වෙනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ යුතුව මේ ලෝකෙට පහළ වෙනවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවාමයි. එතකොට ඒ උත්තමයන් වහන්සේ එබඳු ආකාරයේ ලක්ෂණයන් ලැබෙන්න හේතුව තමයි අතීත ජීවිතවල අතීත භවයන්වල ඒ වගේම තමයි අතීතයේ වාසය කරපු තැන්වල මිනිස්සෙක් විදිහට ඉපදුන කාලවල බොරු මුසාවාදම් පහය මුසාවාදේ බැහැර කළා බොරු කීම බැහැර කළා මුසාවාදා පටිවිරතෝ ඒක ප්‍රහාණය කළා බැහැර කළා සත්‍යෙම කතා කළා සත්‍ය තුළම පිහිටා වාසය කළා මේ ලෝකයේත් එක්ක වාද නැතිව බොහොම සත්‍යවාදීව වාසය කළ තිබෙනවා. ඉතින් ඒ කරපු ක්‍රියාවේ විපාක විදිහට තමයි ඒ විපාකයක් විදිහට තමයි ඒ උත්තමයන් වහන්සේ මහා පුරුෂයෙක් විදිහට මේ මනුස්ස ලෝකෙ පහළ වෙනකොට අර ලක්ෂණයන් ශරීරේ පිහිටන්නේ මොනවාද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙතන මේක වෙන දෙයක්. ඒ තමයි ශරීරයේ එක රෝම කූපයක එක රෝමයයි විතරයි තිබෙන්නේ. අපේ ජීවිතේ අපේ ශරීරේ නම් රෝම කූපයක දෙක ගානේ වගේ තියෙනවා. හැම එකකම නෙමෙයි එකක් තියෙනවා දෙකක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශරීරේ
එක රෝම කූපයක එක රෝමයයි තිබෙන්නේ. එතකොට ඒක පෙන්ලා දෙනවා. ඒක වෙන දෙයක්. ඒ වගේම තමයි උන්නාච බහුමුඛාන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූල සන්නිභා. මේ නරල මැද හරි මැද සුදු පාට රෝමයක් තිබෙනවා. හරියට පුළුන් රොදක් වගේ. ඒ කියන්නේ පුළුන් රොදක් වගේ කියලා කියන්නේ ඇත්තටම මෙතන ගොඩක් තියෙනවා. දැන් ඒ ගොඩක් නෙමෙයි එකයි තියෙන්නේ. ඒක දිගයි කැටි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක දැන් අපි දකින ඔය පිළිම වහන්සේලා තුල ඒ අඹලා තියෙනවා. යම් ආකාරයකට. ඉතින් එතකොට මේ සංඥාව ඇතිව තමයි ඒ පිළිම වහන්සේලා අඹලා තියෙන්නේ. එතකොට මේවා පින්වතුනි මේවා බුදු දහමේ සඳහන් දේවල් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් දේවල් නෙමෙයි. මොනතරම් ඉගෙන ගත්තත් මොන පිරිසකට අනුශාසනා කළත් ධර්මයත් සාහිත්‍යයත් හරියටම බෙදා ගන්න බැයි නම් එයා මනාකොට සම්මාදිට්ඨිය තුල පිහිටලා නැහැ කියලා කියන්නයි තියෙන්නේ. මොකද ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ හේතුවක් දේශනා කරනවා. ඒ වගේම තමයි ඒ ලක්ෂණේ පිහිටි බවක් දේශනා කරනවා. ඒ තමයි ඒ ලක්ෂණේ තියෙන කෙනාට ලැබෙන ආනිසංස ගැන දේශනා කරනවා. ඒතකොට සක්විති රජ වෙන කෙනාට මෙයාට මහා ජනකායක් මෙයාගේ සහායට ඉන්නවා. පිරිස් බලය තියෙනවා. සියලු ඒ කාලේ පෘථුවියේ ඉන්න සියලු මිනිස්සු සියලු රජදරුවෝ සහ සියලු මිනිස්සු සක්විති රජුරවන්ට ගේ අනසකට යටත්. ඒ කියන්නේ බලෙන් නෙමෙයි කැමැති. ඉතින් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විතරක් නෙමෙයි දෙවියන් මනුස්සයන් අසුරයන් නාගයන් ගන්ධබ්බයන් සහ නොයෙකුත් ආකාරයේ සත්වයන් බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට කැමැත්තෙන් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නවා. මහා සමය සූත්‍ර දේශනාවේදී සමහරට ඔබ කියවලා ඇති අහලා ඇති කපිල වස්තුනුවර වැඩ වාසය කරන වෙලාවේ මොනතරම් පිරිසක් ඒ කියන්නේ භික්ෂුණී විතරක් නෙමෙයි සංඝයා විතරක් නෙමෙයි දිව්‍ය පිරිස නාග පිරිස බ්‍රහ්ම පිරිස ඊට පස්සේ යක්ෂ පිරිස භාග්‍යතුන් වහන්සේ වට කරගෙන හිටියේ. එතකොට දෙවියන් ගැන සඳහන් වෙන්නේ සාහිත්‍ය නෙමෙයික භාග්‍යතුන් වහන්සේ මනාකොට දැක්කම මේ ලෝකෙ තිබෙන දෙයක් බ්‍රහ්මයන් ගැන ඊට වගේ වන් තමයි මොනවාද යම රජුරුව ගැන නිරය ගැන නොපෙනෙන තිරසන් ලෝකය ගැන. ඉතින් මේවා සාහිත්‍ය නෙමෙයි. මේවා සාහිත්‍යයට දාලා කතා කරොත් මිනිසුන්ගේ බය උපදින්නේ නැහැ. පවට දින බය. ඒ වගේම තමයි දෙවියෝ සාහිත්‍යයට දාලා කතා කරොත් මිනිස්සු පින් කරන්න පෙළඹෙන්නේ නැහැ. මේ බඳු ආකාරයේ දේවල් ධර්මයේ සඳහන් වෙන දේ සාහිත්‍යයට දාලා කතා කරොත් බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය මිනිසෙක්. මහා පුණ්‍ය ශක්තියකින් මේ ලෝකේ පහළ වෙන සක්විති රජ මහා පෘථුවියටම අධිපති වෙන්න තියෙන වාසනාව තියෙන. ඒ උත්තමයන් වහන්සේ. එය අතහැරලා ගිහිගේ අතහැරලා පැවිදි බවට පත් වෙනවා. තුන් ලෝකයට අග්‍ර වෙනවා. ඒ අග්‍ර උත්තමයන් වහන්සේ තුල එතන මහා පුණ්‍ය ශක්තියකින් පහළ වෙන මහා පුරුෂයන් වහන්සේගේ ඒ ශරීරයේ තුල අනිවාර්යයෙන්ම මෙවදු ආකාරයේ දේවල් පිහිටන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට තමන් වහන්සේ ගැන අතිශෝක්තියක් නෙමෙයි මේ කරලා තියෙන්නේ. මේ ලෝකේ සිදුවෙන දේ ගැන. ඒ නිසා මේ කාරණා ගැන අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද ඒකට හේතුව සමාජයේ වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිරිසකට අනුශාසනා කරන වෙන්න පුළුවන්. වයසින් වැඩිමහලු ඒ වගේම තමයි යම් කණ්ඩායමකට මේ යම් කණ්ඩායම නායකත්වය දෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කියන්නේ වැරදක් නම් ඒ කාරණෙන් සිදු වෙන්නේ ඔහු මනාකොට මේ ධර්මයේ තුල පිහිටලත් නැහැ. වගේම තමයි සම්මාදිට තුල පිහිටලත් නැහැ. අන් අය මේ ධර්මයෙන් බැහැර කරන බවක් තමයි තිබෙන්නේ. එතකොට දැන් මේ කාරණේ මේ විදිහට කල්පනා කරනකොට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ යුතු අනෙකුත් කාරණා දිහා බැලුවට පස්සේ ඒවත් එතකොට
බෞද්ධ සාහිත්‍යයට දාලා තමයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ තිබෙනවා සම රන්වන් පැහැයෙන් යුතුයි. මේ රන්වන් පැහැයෙන් යුතු කවුරුත් ඉන්නවද? ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ මේ දූවිලි තැවරෙන්නේ නැහැ මේ ශරීරේ. එතකොට මේ සාමාන්‍ය දැන් වර්තමානයේ ඉන්න මිනිසයන් තුළ දූවිලි තැවරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? විද්‍යාත්මකව, ජීව විද්‍යාත්මකව. එහෙම කෙනෙක් ඉපදින්න පුළුවන්ද? ඉතින් බදු ආකාර දේවල් එතකොට ප්‍රශ්න කරන බවට පත් වෙනවා. මේවා ගැන අපි හොඳින් තේරුම් ගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ආවට ගියාට කියන්නේ හේතු සහිතවයි දේශනා කරන්නේ. මේ පිළිගන්න ඇත්තටම මම ඊයේ කිව්වා වගේ මේ පිළිගන්න ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ ගැන මනාකොට පිළිගන්න. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා ගැන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල ඇත්තටම පිහිටා ඒ ධර්මයේ පුහුණු කරන පුරුදු කරන වගේම තමයි ධර්මයට මේ පැමිණ වාසය කරන. ඒක ධර්මයේ තමන්ගේ ජීවිතය බවට පත් කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන සැක කරන්න එපා. ධර්මයේ සාහිත්‍ය ගැන සැක කරන්න. සාහිත්‍ය කියලා කියන්නේ ඊට පස්සේ පසු කාලේ ලිවන පොත්පත්වල තියෙන හැම එකම සාහිත්‍යම තමයි. ඒතර මේක මාතෘකා කරගෙන ඊට පස්සේ ලියවන දේවල් සාහිත්‍යම තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ සිදු වෙන දේත් සිදු නොවේ හැකි දේත් මනාකොට දේශනා කරන නම් භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා ඒක ඒ ආකාරව සිදු වෙනවා නම් ඒක නම් මේ ලෝකේ තිබෙන ධර්මය. ඒ ධර්මයේ ගැන වැරදි විදිහට මොනතරම් වුණා සමාජගත කරනවා නම් ඔහුගෙන් පරිස්සම් වෙන්න ඕන කියන කාරණේ තමයි මතක් කරන්නේ.